සුදු සමන් මල් පොඩි පිපුණාවේ සුදු වලාවන් පෙලින් පෙළ ගැසුණාවේ ඇලේ නිල්දියේ පෙන පිපුණාවේ. සුබ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් දවස් 6ක් එක දිගට වැඩ කරලා අපි දෙන්නම නිමාඩු පාඩුවේ ඉන්න දවස තමයි අද. නැගිටිනකොටම දවසින් භාගයක්ම ගෙවිලා ඉවරයි. දඩිබිඩි කාලා කන්න උයන්න තමයි දැන් හදන්නේ. ඔයාලත් එනවද මාත් එක්ක උයන්න? උයන අතරේ මන් තීරණය කළා පොඩි රවුමක් ගන්න එළියට යන්න ඕනේ කියලා. අද නිමාඩු දවසනේ. හස්බන්ඩ්වත් ලෑස්ති කරගෙන ගමන යන්න පටන් ගත්තා. ඩුබායි වල ඉන්න කෙනෙක් නම් ඉතින් දන්නවා චායි කෝප්පයක් කියන්නේ අපිට ආගමක් කියලා. ඒකෙත් රස බලලා ඔන්න සුපර් මාකට් එකකට ගොඩ වුණා. විශේෂයෙන්ම ආවේ හෙට අපේ හස්බන්ඩ්ට රස කෑමක් හදලා දෙන්න බඩු වගේක් ගන්නත් එක්ක. ඒත් ඉතින් අමතර බඩු කන්දරාවක්ම ගත්තා. ඔන්න ඒ විදිහට තමයි අපි දෙන්නගේ නිවාඩු දවස ගෙවුනේ. ඉක්මනින්ම ආපහු vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන්සලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ නෙත්තිනාව